විශාඛාව ජාතක කතාව. ආලෝකයේ ඉපදුණා. සේවයේ ජීවත් වුණා. සදාකාලිකවම සිහිපත් වුණා. විශාඛාව තවමත් බැබලෙන හදවතක්. අවුරුදු 7දී අනෙක් අය විස්මයෙන් පිටුපසට වී සිටියේදී විශාඛා ගෞතම බුදුන් වෙත ඇවිද ගියේය. බිය නොවි, නොසැලී, නිශ්චල විලක් මෙන් පැහැදිලි හදවතකින් ඇය සවන් දී ධර්මයේ තේරුම් ගත්තාය. ඒ මොහොතේ ඇය බාරයක් වුණා, මම ජීවත්ව සිටින තාක්කල් මේ පූජනීය මාර්ගය ආරක්ෂා කරන්නෙමි. ගෞතම බුදුන් වහන්සේ කරුණාකර සෑම දිනකම දානය සඳහා ඔබ වහන්සේගේ පැමිණීමෙන් මගේ නිවසට ගෞරවයක් ලබා දෙන්න. සති දෙකක් ඇය ගෞතම බුදුන්ට දිනපතා ආහාර පිළිගැන්වුවාය. මගධයේ ධනවත් සිටුවරයෙකු වන මිගාර තම පුත් පුන්නවර්ධනයට බිරිඳක් සොයා ගැනීමට බලාපොරොත්තු විය. කෙසේ වෙතත් පුන්නවර්ධන විවාහ වීමට අකමැති වූ අතර ඔහු විවාහ වන එකම කාන්තාව ලෙස සොයා ගැනීමට නොහැකි විය හැකි රූමත් කාන්තාවක් ගැන විස්තර කළේය. මේ නිසා පුන්නවර්ධනගේ විස්තරයට ගැළපෙන කාන්තාවක් සොයා ගැනීමට මිගාර බ්‍රාහ්මණයන් පිරිසක් කුලියට ගත්තේය. බ්‍රාහ්මණයෝ සකේත නගරයේ උත්සවයක් සොයා ගන්නා තෙක් බොහෝ නගර සෙව්වා. උත්සවයේදී වැසි ඇද හැලෙන්නට පටන්ගත් විට විශාඛාව හැර අන් සියල්ලෝම ආවරණය සොයා දිව ගියහ. ඇය සෙමින් ඇවිද ගියාය. මෙය දුටු බ්‍රාහ්මණයෝ මුලින්ම ඇයට කම්මැලි යයි සමච්චල් කළහ. ඇය දෙස බලන්න වැස්සෙන් පලා යාමට ඕනෑවට වඩා කම්මැලිද? රජවරුන්, භික්ෂූන් වහන්සේලා සහ වැඩිහිටියන් ඉදිරියේ දුවන එක කාන්තාවක් සඳහා නුසුදුසු දෙයක්. මට වැස්ස දරාගන්න පුළුවන්, නමුත් තුවාලයක් කාන්තාවකගේ අනාගතය විනාශ කළ හැකි. විශාඛා පැවසුවාය. ඇගේ ප්‍රඥාව බ්‍රාහ්මණයන්ගේ සිත්ගත් අතර ඔවුන් ඇගේ උතුම් ගුණාංග හඳුනාගෙන ඇය ගැන පුතාට මනාලියක් සොයන මිගාරට පැවසුවා. පුන්නවර්ධනගේ විවාහ යෝජනාවට විශාඛා එකඟ වීම. මම මේ විවාහය පිළිගන්නේ පැහැදිලි මනසකි. පුන්නවර්ධනගේ මනාලිය ලෙස විශාඛාව තෝරා ගන්නා ලදී. විශාඛාගේ මාමණ්ඩිය ඇගේ බෞද්ධ ඇදහිල්ල ගැන කෝපය පළ කරයි. බුද්ධ ඉගැන්වීම් කෙරෙහි මෙතරම් දැඩි භක්තියක් ඇත්තේය. බුද්ධාගම කෙරෙහි ඇගේ ගැඹුරු කැපවීම ගැන මිගාර අමනාප විය. ගෞතම බුදුන් වහන්සේ විශාඛාවට දානය පිණිස වැඩම කළ විට මිගාර එය නොසලකා හැරියේය. එබැවින් විශාඛාව බුදුන් වහන්සේට ස්වාමීනි, මගේ මාමණ්ඩිය කන්නේ පරණ කෑම විතරයි යයි කීමට පෙළඹුණි. මෙය ඇයගෙන් මිදීමට අවස්ථාවක් ලෙස දුටු ඇගේ මාමණ්ඩිය විශාඛාව නිවසින් නිරපා හරින ලෙස ඉල්ලා සිටියේය. බේරුම්කරුවන් කැඳවනු ලැබුවද විශාඛා පැහැදිලි කළාය. ඇගේ මාමණ්ඩිය බුදුන්ට දානය නොදීමෙන් මහත් අකුසලයක් කරගන්නා බැවින් එසේ බුදුන්ට පැවසූ බව ප්‍රකාශ කළ බවත් විශාඛා ඇගේ මාමණ්ඩියට අගෞරව නොකළ බවත් පැවසීය. පසුව විශාඛාව මිගාර හට බුදුන් වහන්සේ දැකීමට ඒත්තු ගැන්වූ අතර එය ඔහුට නිර්වාණ අවධියක් වන සෝතාපන්න තත්වයට පත් කිරීමට හේතු විය. විශාඛාව නිර්වාණ අවධියකට ළඟා කර ගැනීමට උපකාර කිරීම ගැන මිගාර බෙහෙවින් කෘතඥ වූ අතර ඔහු ඇයව තම ආධ්‍යාත්මික මව ලෙස ප්‍රකාශ කළ අතර ඇයට මිගාර මාතා හෙවත් මිගාරගේ මව යන අන්වර්ථ නාමය ලැබුණි. විශාඛාව බුදුන් වහන්සේගේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ අතර ඇයගේ අභාවයෙන් පසු විශාඛාව පස්වන දිව්‍ය ලෝකය වන නිම්මාන රති හිදේව රජුගේ බිරිඳ ලෙස උපත ලැබුවාය.